Hi everyone. අද අපි බීච් වයිබ් එකට ආස ඔයාලා එක්කරගෙන යන්නේ කොළඹට කිට්ටුවෙන්ම මිනි අයිලන්ඩ් එකක පිහිටලා තියෙන ක්ලබ් බෙන්තොට 3 star hotel එකට. වාහනකින් එන ඔයාලට ඔයාගේ වාහනේ සේෆ්ලි ඔයාලගේ එන්ට්‍රන්ස් එකේ පාක් කරලා බෝට් එකෙන් ඔයාගේ ස්ටේ එකට යන්න පුළුවන්. බෝට් රයිඩ් එකෙන් පස්සේ අපි ඩිරෙක්ට්ලි එන්ටර් වුණේ ඒන්ෂන්ට් ටයිප් රිසෙප්ෂන් එකකට. එතන රිසෙප්ෂන් එකේදී අපිව වෝම්ලි වෙල්කම් කළා. එයාලගේ ස්ටාෆ් එකේ කට්ටිය අපිට බෑගේජස් ටික ගෙනියන්න රූම් එකට, ඒ වගේම රූම් එකේ ඩිරෙක්ෂන් එක පෙන්වන්න, රූම් කාඩ්ස් ටික කලෙක්ට් කරගන්න, ඒ වගේ දේවල් වලට ගොඩක් හෙල්ප් කරා. ක්ලබ් බෙන්තොට හොටල් එක 3 star හොටලයක් වෙන හින්දා සාමාන්‍යයෙන් ෆුල් බෝඩ් රූම් එක ප්‍රයිස් එක අපි ගත්තොත් රුපියල් 33000ක් 34000ක වගේ මුදලක් වෙනවා. හාෆ් බෝඩ් ගත්තොත් හාෆ් බෝඩ් රුපියල් 25000ක් 26000ක වගේ මුදලට ඔයාලට ක්ලබ් බෙන්තොට හොටල් එකේ රූම් එකක් වෙන් කරවා ගැනීමේ හැකියාව තියෙනවා. අද අපි නතර වෙන්නේ ක්ලබ් බෙන්තොට රිසර්ට් එකේ හයස්ම ග්‍රේඩ් කැටගරි එකේ තියෙන රූම් එකක. මේ රූම් එකේ ලොකු ස්පේස් එකක් තියෙනවා, ඒ වගේම ලොකු බැල්කනි ස්පේස් එකකුත් තියෙනවා. ඉතින් මේ රූම් එකේ ක්වොලිටි ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරොත් මේ රූම් එක 3 star හොටල් එකකට ලැබෙන්න පුළුවන් විදිහේ ක්වොලිටි එකක් අපිට රූම් එකේ බලා ගන්න පුළුවන්. ඒක ඔයාලා දන්නවා 3 star හොටල් එකේ මොන වගේ ෆැසිලිටිස් හම්බෙන්නේ කියලා. ඉතින් ඒ වගේ ෆැසිලිටිස් තියෙන රූම් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ හොටල් එකේ. ඉතින් මේක වැදගත්ම දේ තමයි ලොකු බැල්කනි ඒරියා එකක් තියෙන, ලොකු ස්පේස් එකක් තියෙන බැල්කනි ඒරියා එකක්. ඒක හුඟක් ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා මේ හොටල් එක බුක් කරද්දී. දැන් අපි ඔයාලට පෙන්වන්න යන්නේ අපි ගත්ත මේ රූම් එකේ තියෙන වොෂ්රූම් ඒරියා එක. සාමාන්‍යයෙන් අනිකුත් හොටල් වලට සාපේක්ෂව වොෂ්රූම් ඒරියා එක ලොකු ස්පේස් එකක් බලා ගන්න හම්බෙන්නේ නෑ අපිට. ඒ වුණාට 3 star හොටල් එක බලා ගන්න පුළුවන් මට්ටමක හොඳ මට්ටමක වොෂ්රූම් එකක් අපිට බලා ගන්න පුළුවන් මේ බෙන්තොට ක්ලබ් හොටල් එකේ. ඊළඟට අපි අපේ ලන්ච් එක ගන්න ගියේ. ලන්ච් එක ගන්න තියෙන ස්පේස් එක ගත්තොත් ඕපන් ඒරියා එක තමයි යාලා ලන්ච් එක රෙඩි කරලා තියෙන්නේ. හොඳ නැචරල් වයිබ් එකක් එක්කලා අපිට ලන්ච් එක එන්ජොයි කරන්න පුළුවන්. එයාලගේ ලන්ච් එකේ මෙනු එක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් කන්ට්‍රීස් 3ක වගේ වෙරයිටිස් තියෙන ස්ප්‍රෙඩ් එකක් තමයි තියෙන්නේ. ඔයාලා ලොකු ක්‍රවුඩ් එකක් එක්ක මෙතනට එනවා නම් ඔයාලට එන්ජොයි කරන්න ලොකු ඇක්ටිවිටීස් ප්‍රමාණයක් මෙහෙ තියෙනවා. බීච් වොලිබෝල්, ටේබල් ටෙනිස්, බැඩ්මින්ටන්, ඒ වගේම තව වෝටර් ඇක්ටිවිටීස් ගොඩක් මෙහෙ තියෙනවා. Was that even for? Was you playing your games? Was you really bored? No. කාම් වයිබ් එකක් තියෙන පූල් එකක් එක්කම සන්සෙට් එක වෙලාවට ඔයාලට next level experience එකක් ගන්න පුළුවන් පූල් එකක් ක්ලබ් බෙන්තොට හොටල් එකේ ෆැසිලිටි එකක් විදියට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙච්චර කාලට මම දැකපු කාම් වයිබ් එකක් තියෙන ඒ වගේම ලස්සනම බීච් ඒරියා එක තියෙන්නේ ක්ලබ් බෙන්තොට මේ බීච් එකේ. ඊළඟ දවසේ උදෙන්ම ලයිට් බ්‍රෙක්ෆාස්ට් එකක් ගත්තා. අපි අපේ චෙක් අවුට් එකට රෙඩි වුණා.
ඉතින් ක්ලබ්බෙන්තර හොටෙල් එක මම හිතනවා හුඟක්ම සූටබල් වෙන්නේ ඒන්ෂන් ටයිප් එකට ආස කරන කෙනෙක්ට තම එක සුටබල් වෙන්න. ඉතින් ඕරුව මට්ටමෙන් ගත්තොත් 3 star හොටෙල් එක තියෙන පුළුවන් හැම ෆැසිලිටි එකක්ම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් ඔයාට. ඉතින් තවත් අලුත් ලස්සන එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක අපි ළඟදීම ෂෙයා කරගන්න.